අද කතා කරන්නේ මෙන්න මේ පොත් එක ගැන. පොත් දෙකක් තියෙනවා. රජකිසලකගේ පාපොච්චාරණය. මේකේ පාදක වෙලා තියෙන්නේ අංශයේ ප්‍රසිද්ධ රජකුමාරිකාවක් වෙච්ච මාලි ඇන්ටනෙට් බිසෝගේ ඛේද වාචකයේ කිව්වොත් නිවැරදි. ඒගේ ජීවිත කතාව තමයි මේක තියෙන්නේ. මේකේ ඔරිජිනල් එකේ තියෙන අපි කවුරුත් ආදරය කරන වික්ටෝරියා හෝල් කුලින්ස් කන්ෆෙෂන් කියන නමින් තමයි මේකේ මූලික පොත තියෙන්නේ. එතකොට මේක ලියලා තියෙන්නේ මේ මාරි ඇන්ටනි පිසව එයාගේ ජීවිතය එයාම පාපොච්චාරණයක් විදිහට ඔටෝබයෝග්‍රැෆි එකක් විදිහට ලියලා තියෙන විදිහට තමයි ලියලා තියෙන්නේ. හැබැයි කුයින් නෙමෙයි ලියලා තියෙන්නේ. වික්ටෝරියා හෝල් තමයි මේක ලියලා තියෙන්නේ. ඉතින් මේක ගොඩක් මහන්සිලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද සත්‍ය කර්ම මත පදනම තමයි පොත රචනා කරලා තියෙන්නේ. ඇයගේ ලිපි ලේඛන, ඇය සිංහල ලිපි, ඇයගේ මානසික ලිපි, සාංකුත් ලේඛන යනාදී මූලාශ්‍ර වල පදනමින් තමයි මේ පොත වික්ටෝරියා හෝල් පරිශනාත්මක කෘතියක් විදිහට වගේ ලියලා තියෙනවා. ඉතින් මේ පොත ඉතිහාසික නවකතාවක් විදිහට ලෝකීය සාහිත්‍යයේ ඉහළ තැනක රැඳලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මේක සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ එස් සේනාධීර, ලලිතා සේනාධීර, විජේසූරිය ග්‍රන්ථපේන්ද්‍රයෙන් තමයි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. මේක මේ පොත් දෙකක් තුනක් තමයි කියවනේ. ඒකට පළවෙනි පොතේ තියෙනවා පිටු 336ක්. ඒකේ මෙන්න රුපියල් 1450යි. දෙවෙනි පොතේ තියෙනවා පිටු 414ක්. ඒකේ මෙන්න 1480යි. අවුරුදු විතර කලින් තමයි මේක ආරම්භ කළේ. පොත ගැන අපි කතා කරොත් අපි හැමෝම අහලා තියෙන ප්‍රංශ විප්ලවය ගැන. ඉතින් මේ ප්‍රංශ විප්ලවයේ කාලේ රජ කරපු 16 වෙනි ලුයි රජතුමාගේ බිරිඳ තමයි මේ මාරි ඇන්ටනෙට් කියලා කියන්නේ. අර ඔයාලා අහලා තියෙනවා නේද පාල් නැත්නම් කේක් කපන් කියලා කියපු රචනයක් ගැන. ඉතින් මේ යාගෙන් තමයි මෙයා තමයි එයාගේ කතාව තමයි මේකේ තියෙන්නේ. ඉතින් එයාගේ වයස අවුරුදු 38 දී මරණයටපත් වෙනවා. ඉතින් ඊළඟ ඉපදුණු අපට වයස අවුරුදු 30කට වෙනකම් විවිධ පරිච්ඡේද වලට එයාගේ ජීවිත කතාව මේ පොතේ අස්සනට පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. අපි අහලා තියෙන විදිහට නම් ඉතින් මාරි ඇන්ටනෙට් කියන්නේ කිසිම කරුණාවක් නැති නපුරු පූර තමන්ගේ සුඛ විහරණය විතරක් හිතපු තමන්ගේ ජනතාවගේ කිසිම සංවිධානයක් නැති ඔවුන්ගේ කිසිදු අනුකම්පාවක් නැති කෙනෙක් කියලා තමයි අපි අහලා තියෙන්නේ. හැබැයි මේ පොත කියවහම ඒ අදහස් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කියන්නේ අනුකම්පාවක් ආදරයක් ඇගේ ඉරණම ගැන දුකක් වේදනාවක් ඇති වෙන එක නම් අපිට නවත්තන්න බෑ මේ පොත කියලා ඉවරුනහම. ඉතින් අවසානයේදී අයත් මේ බලාරගලයේ දේශපාලන බලාරගලයේ එක විනිතික් පමණයි කියලා අපිට තේරෙනවා. ඇයි ඉපදෙන්නේ ඕස්ට්‍රියාවේ අධිරාජ්‍යයේ 15 වෙනි තුකුමරිය විදිහට. ඉතින් ඇයි තාමත්ම සුව පහසුව සතුටින් ඇය ඒ කාලේ ගත කරනවා. අවසානයේ ඇයට දේශපාලනයේ බලය තල කර ගැනීම අරමුණින් අයව ප්‍රංශයේ අනාගත ලුයි රජුවන්ට කසාද බඳන්න තීරණය කළා. ඒගේ මනමාලි විදියට අවුරුදු 14 දී ඇය නොදන්නා ප්‍රංශ දේශයට එන්න සිද්ධ වෙනවා. ඉතින් ප්‍රංශය කියන්නේ හුඟක් සංස්කෘතිය අතින් මහ විශාල උරුමයක් තියෙන රටක්. ඉතින් ඇයට ඒ සංස්කෘතියට හුරු වෙන්න හුඟක් අමාරු වෙනවා. ඇය දන්නේ නැහැ චාරිත්‍ර වාරිත්‍ර හැසිරෙන්න ඕන විදිය. ඉතින් ඒ සියලුම හේතු නිසා ඇයව ප්‍රංශයේ ජනතාවගෙන් මුලපටන්ම විදේශී රචනක් විදිහට ඇයව ප්‍රතික්ෂේප වෙනවා. ඒ කොහොමත් එච්චර මින් ගන්න දක්ෂතාවයක් දක්වපු දැරියක් නෙමෙයි. ඒ වගේම කැමති විනෝදයෙන් ගත කරන්න සලුපිත්‍ර ලෝකයට සුපුරුත්තන් වලට තමයි ඇගේ වැඩි ආයමක් තිබුණේ. කොහොමවත් ඇය කුඩා දැරියක් අවුරුදු 14ක් කියන්නේ. ඉතින් ওই විදිහට ඇය කාලය ගත කරනවා ප්‍රංශයේ. සියලු දෙනාගේ මකමැත්ත මත තමයි ඇයට රජමාලිගාවේ ඉන්න වෙන්නේ. ඇය විදේශී රැජනක් නිසා ඇයට කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඉතින් අර සුපුරුදු පරිදි කිසි දෙයක් අකරන්න නැතුව සුපුරුදු කෙළදොලෙන් සෙල්ලක්කාර ජීවිතයක් ගත කරනවා. ප්‍රධාන වශයෙන්ම ඇති සැමියාත් මේකට හේතුවක්. මොකද ඔහු ඇයව නිවැරදි මාර්ගයට ගන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද ඔහුට තියෙන්නේ මහ හීන පෞරුෂයක්. ඍජු තීරණයක් ගන්න, නිවැරදි තීරණයක් ගන්න ඔහු සමත් වෙන්නේ නැහැ. ඉතින් ඇයට මඟ පෙන්වන්න කවුරුත් ඉන්නේ නැහැ. ඒ වගේම තමයි රජමාලිගාවේ ඇයව නොමග යදින් වලට වක් වෙනවා. ඇය විශ්වාස කරපු පිරිස ඇය බොරු කියලා ඇයව රවට්ටනවා. ඉතින් ඔවුන් ඇය දිගටම ඔවුන් විශ්වාස කරමින් ඉන්නවා. ඇය දන්නේ නැහැ ඇයව තිබුණක් කරලා කියලා. ඉතින් මේ කුමාන්ත්‍රණ බොරු කියලා විවිධ පාර්ශ්වයන් ඊර්ෂ්‍යාවන් නිසා ඇයගේ තත්ත්වය තව තවත් නරක වෙනවා. ඒ කියන්නේ යාව වැරදි කෙනෙක් විදිහට තමයි හැමෝම දකින්නේ. ඇගේ ජීවිතේ පැටර්න් නූල් බෝලයක් වගේ ඇයවත් දන්නේ නැහැ ඇගේ ජීවිතය මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. කොහෙටද යන්නේ කියලා. අවසානයේ අය දරුවන් 4 දෙනෙකුගේ මව බවට පත් වෙනවා. හැබැයි ඇයට ලොකු සතුටක් ජීවිතේ ලැබෙන්නේ නැහැ. මුළු ස්වාමි පුරුෂයන් ලැබෙන්න ඕනේ ආදරය. ඇයට ලැබෙන්නේ නැහැ. ඔහු ඇයට ප්‍රේම කරන කෙනෙක්ට ඇත්තටම ගැටලුවක්. ඉතින් කොහොම හරි මෙයාට අවුරුදු 38 දී අරකල කලුවන්ගේ බලපෑමෙන් මෙයා මේ රැජින සහ මෙයාගේ සැමියා මත්වලංගුවට පත් වෙනවා.
අවසානයේ අවවාස 38 දී ඇයට කියලා පින්නට මුහුණ දෙන්න වෙනවා. අනිත් ඒ ගැන ඒතරම් අවබෝධයක් නැති බව තමයි තේරෙන්නේ. කියන්නේ ඇයට කිසිම මේ බරපතලක් නැහැ කිසි දෙයක් ගැන. ඇය ඇගේ ඉරණම පිළිගන්නවා. කොහොමද ඇයගෙන කොතරම් නපුරු කතා තිබුණත් අවසානයේ ඇය ගිලටිනේට ගිය වෙලාවේ අවසාන වචනයෙන් අපිට හිතා ගන්න පුළුවන් වෙනවා වගේ කෙනෙක්ද කියලා. යම් සිදුවීමක් වෙනවා අයව එලෙස බලන්න ගිය වෙලාවේ ඇගේ අතින් වරදින් නැගේ ඝාතකයාගේ වදකයාගේ කකුල පෑගෙනවා. ඉතින් මේ වෙලාවේ ඇය කියනවා මහත්මයාණනි මාතින් මේ සිදුවුවේ හිතාමතා නෙවෙයි මට සමා වෙන්න කියලා. ඉතින් ඒක ඇහුවාම අපිට හිතෙනවා ආය කොච්චර අහිංසක කෙනෙක්ද මේ වගේ නපුරු චරිතයක් විදිහට ඉතිහාසයේ විසින් අයව නිර්මාණය කරලා තියෙන්නේ. ඇයි කියන එක ප්‍රශ්නයක්. ඔයාලට ආරාධනා කරනවා කෙනෙකුට කියවන්න ඔයාලගේ පැයකට තිබිච්ච හැඟීම් අදහස ආකාරයට සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන් මේ කෘතිය නිසා. මොකද මේක ගොඩක්ම සත්‍යයට ළඟ කෘතියක්. මොකද පරිශන ආශිකව තමයි පොත ලියලා තියෙන්නේ. සත්‍ය කරුණු මත පදනම් වෙලා. අවසානයේ ඉතින් ඇය කුඩා දැරියක් නව යෞවනයක් සහ වයස 38 දී විවිධ පුද්ගලයන්ගේ දේශපාලන කුමන්ත්‍රණ වලට ලක් වෙච්ච කාන්තාවක් පමණයි.